ඔයාගේ පාර්ට්නර්ට ලිංගික ඊර්ෂ්‍යාව තියෙනවද කියලා. එහෙම නැත්නම් සෙක්ෂුවල් ජෙලසි කියන එක තියෙනවද කියලා දැනගන්න විදිහ. ගොඩක් වෙලාවට රිලේෂන්ෂිප් එක ඇතුළේදී මිනිස්සු බොහොම කැමති නිදහසේ සතුටින් ආදරය කරන්න. ඒ වගේම තමයි මේ ලෝකෙත් එක්ක ඩීල් කරන්න. ඒකට හේතුව තමයි මිනිස්සුන්ට තමන්ගේ පුද්ගලික හීන තියෙනවා. මේ හීන හැබෑ කරගන්න නම් එයාලට හැංගෙන්න බෑ. ලෝකෙත් එක්ක වැඩ කරන්න සිද්ධ වෙනවා. මෙතනදී ආදරය කරන කෙනෙක් නම් ඔයාගේ පාර්ට්නර්ට තියෙනවා නම් ලිංගික ඊර්ෂ්‍යාව, සෙක්ෂුවල් ජෙලසි වගේ දෙයක්. එහෙම කෙනෙක් එක්ක ජීවත් වෙන එක හරි අමාරුයි. එහෙම කෙනෙක් මේ විදිහට අඳුර ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට මෙයාලා බය වෙනවා තමන් එහෙම නොකරත් තමන්ගේ පාර්ට්නර් ඒ කියන්නේ තමන්ගේ පාර්ට්නර් එහෙම නොකරත් එයා හැම වෙලාවෙම කාට හරි ආකර්ෂණය වෙයි එයාත් එක්ක යාවි එයාත් එක්ක ඉඳීවි එයාත් එක්ක සෙක්ස් කරයි මේ වගේ දේවල් එක ගොඩක් වෙලාවට බය වෙනවා මේ ඕවර් තින්කින් එක නිසා හැම වෙලාවෙම ෆෝන් චෙක් කරන්න රෙද්දක් අඳින්න දෙන්නේ නැති වෙන්න එක එක විදි වලින් මෙයාලා එයාලව කන්ට්‍රෝල් කරන්න පටන් ගන්නවා මේක වදයක් වෙන ලෙවල් එකට ගහන බයින මට්ටමට එන්න පුළුවන් වගේම තමයි මෙයාලා තමන්ගේ ටාගට්ස් වලට ફોකස් කරන්නේ නැහැ වගේම තමයි තමන්ගේ පාර්ට්නර්ට ඒව කරන්න දෙන්නෙත් නැහැ. මොකද තමන්ට වඩා හොඳ තැනකට යයි වගේ දෙයක් මෙයාලගේ ඔලුවට වැටුනොත් මේ ටොක්සිසිටි එක නිසා මෙයාලා ගොඩක් වෙලාවට try කරන්නේ තමන්ව යටතෙම තියාගන්න පුළුවන් මිනිසෙක්ව හදාගන්න. ඒ වගේම තමයි මෙයාලා ගොඩක් වෙලාවට ඔයාට ගෑස් ලයිටින් කරන්න පුළුවන්. ඔයා නොකරපු වරද්දක් ඔයාගේ ඔලුවට දාලා ඔයා එහෙමයි ඒක නිසා ඔයා මෙහෙම කරන්න ඕනි මෙහෙම කරොත් විතරයි මේක හරියන්නේ වගේ දේවල් ඔලුවට දාලා ඔයාව හිර කරලා තියාගන්න පුළුවන්. මතක තියාගන්න මෙන්න මේ ප්‍රධාන සාධක වලට අමතරව තව ගොඩක් තියෙනවා. ප්‍රධාන වශයෙන් මෙන්න මේ දේවල් තුන තියෙනවා නම් නැවත නැවත හිතලා බලන්න. ඇත්තටම ඔයා ඉන්න හරි කෙනා ගාවද කියලා. මොකද ඔයාගේ පාර්ට්නර් ඔයාට දිලිසෙන්න hina වෙන්න සතුටින් ඉන්න ඉඩ හදලා දෙනවා වගේම තමයි. එයා එයාගේ දේවල් හරියට කරගන්නවා. මොකද ඔයා කොච්චර try කරත් මොනවා කොහොම කරත් ඔයාගේ පාර්ට්නර් ඔයාට ඇත්තටම ආදරේ නැත්තම් එයා ඉන්නේ නැත්තම් මොනවා කරත් එයා යනවා. ඒ අරෙන්න ඔයාගේ පාර්ට්නර්වත් එක්ක ඉන්නවා එයා ඇත්තටම ආදරෙන් නම් එයා ඇත්තටම ඔයාගේ කෙනෙක් නම් ඒක මතක තියාගන්න. ඒක නිසා බොරුවට ස්ට්‍රෙස් වෙන්න එපා. මිනිස්සුන් එක්ක බොරුවට ප්‍රශ්න දාගන්න එපා. ආදරේ තියෙන සතුටින් විඳින්න විතරයි. ඒක මතක තියාගන්න. මේ தත්ත්වේ සමතේකටපත් කරගන්න විදිහක් නැති ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් උපදේශනයකට යොමු වෙන්න. ඔයාට එතන අනිවාර්යෙන් ඒක සම්බන්ධයෙන් උත්තර තියෙනවා. ඒක මතක තියාගන්න. hina වෙලා හිටපන්.